අයිබෝන් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. ඒ සඳහා සම්බන්ධ වෙනවා අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සහ ජල මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා. ඒ වගේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිතුමා ඩී.ජේ රාජකරුණා මහතා. අපි මුලින්ම ගරු අමාත්‍යතුමාට ආරාධනා කරනවා මේ මාධ්‍ය හමුවේ ප්‍රස්තුත අරමුණ පැහැදිලි කරමින් කටයුතු ආරම්භ කිරීම සඳහා. බොහොම ස්තුතියි. සුබ දවසක් සියලු දෙනාටම. අයිබෝන් වඩක්කම් අස්සලාමු අලයිකුම්. ඔබ දන්නවා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 79කින්, ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 90කින්, ලංකා භූමි තෙල් ලීටරයක් රුපියල් 60කින්, පෙට්‍රල් 92 ඔක්ටේන් රුපියල් 81කින් සහ පෙට්‍රල් 95 ඔක්ටේන් රුපියල් 90කින් ලෙස ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කරා. මේ අනුව මේ මිල ගණන් පිළිබඳව තෙල් සංස්ථාවත් එක් සමාගම් වැඩි කරන මිල ගණන් ඔබට දැනටත් දැනුම් දීලා තිබෙනවා. ඊට අමතරව අද දිනේ සිට QR කේතය අනුව තෙල් නිකුත් කරන ප්‍රමාණයන් වෙනස් කරලා තියෙනවා. කාර් රථ සඳහා තිබුණු ලීටර් 15 සීමාව ලීටර් 25 දක්වා ලීටර් 10කින් වැඩි කළා. ත්‍රිරෝද රථ සඳහා තිබුණු ලීටර් 15 සීමාව ලීටර් 20 දක්වා ලීටර් 5කින් වැඩි කළා. වෑන් රථ සඳහා තිබුණු ලීටර් 40 ලීටර් 50 දක්වා ලීටර් 10කින් වැඩි කළා. බයිසිකල් සඳහා තිබුණු ලීටර් 5 ලීටර් 8 දක්වා වැඩි කළා ලීටර් 3කින්. බස් රථ සඳහා තිබුණු ලීටර් 60 ලීටර් 100 දක්වා ලීටර් 40කින් වැඩි කළා. කොඩ්රිසයිකල් සඳහා තිබුණු ලීටර් 5 ලීටර් 8 දක්වා වැඩි කළා ලීටර් 3කින්. ඒ වගේම ඉඩම් වාහන සඳහා තිබුණු ලීටර් 25 ලීටර් 40 දක්වා ලීටර් 15කින් වැඩි කළා. ලොරි රථවල තිබුණු ලීටර් 200ත් විශේෂ කාර්ය වාහන සඳහා තිබුණු ලීටර් 40ත් එලෙසම පවතිනවා. දැන් ඔබ දන්නවා දැන් යුද්ධය විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ පවතින යුද්ධය දැන් දින 23කට ළඟා වෙලා තියෙනවා. මේ යුද්ධයත් එක්ක ලෝකයේ විශේෂයෙන්ම බල ශක්ති සැපයීම අර්බුදයට ලක් වෙලා තියෙනවා. බල ශක්තිය කියලා කියන්නේ ආර්ථිකයට ඉතාම වැදගත් වන දෙයක්. ඒ නිසා ලෝකයේ ආර්ථිකයට මේකෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. ඒ නිසාම ලෝකයේ රටවල් ඒ රටවල පවතින තත්ත්වයන් අනුව ආර්ථිකය කළමනාකරණය කර ගැනීම සඳහා විවිධාකාරයේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. ඒ ක්‍රියාමාර්ග දවසින් දවස් සතියෙන් සතිය වෙනස් වෙනවා. මොකද මේ මිල වැඩිවීමේ වේගය අනුව සහ බලශක්ති සැපයීමට සිදුවන බාධාවන් අනුව රටවලට ඒ තීන්දුව ගැනීමට සිදු වෙනවා. ඔබ දකින්න ඇති මේ දවස්වල වැඩිපුර මාධ්‍ය වාර්තා කරනවා බලශක්ති නිෂ්පාදනයට අදාළ යටිතල පහසුකම් වලට යුද්ධය නිසා දැඩි හානි සිදු වෙලා තිබෙනවා. ඒ නැව් වලට හානි වෙනවා වගේම ඒ නිෂ්පාදන යටිතල පහසුකම් වලට හානි සිදු වීම නිසාත් මේකේ බලපෑම දිනෙන් දින තීව්‍ර වෙමින් පවතිනවා. ඒ අනුව තමයි මේ සියලු සාධක සැලකට අරගෙන තමයි මේ මිල වැඩි කිරීම කරන්නට සිදු වුනේ. සාමාන්‍යයෙන් අප රටක් හැටියට තෙල් මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ක්‍රම දෙකක් අනුගමනය කරනවා. එකක් අපි සිංගල් ටෙන්ඩර් කරනවා, අනිත් එක ටර්ම් ටෙන්ඩර් කරනවා. මේ සිංගල් ටෙන්ඩර් වලදී මේ මිල සකස් වෙන්නේ ප්‍රීමියම් එකත් ඒ වගේම ඒ නැව ගොඩබාන දිනයට දින 2කට කලින් සහ දින 2කට පසුව සිංගප්පූර් ෆ්ලැට් රේට් එක අනුව පවතින මිල ගණන වල සාමාන්‍ය අනුව. මේක එක් කොටසක් තිබෙනවා ප්‍රීමියම් එක ඊළඟට තිබෙනවා ගොඩබාන දිනේ සිට දින 2ක් පිටිපසටත් දින 2ක් ඉදිරියටත් ඒ කියන්නේ දින 5ක සිංගප්පූර් ෆ්ලැට් රේට් එකේ සාමාන්‍ය තමයි ඒ එකතුවට ගණනය වෙන්නේ. ටර්ම් ටෙන්ඩර් එකකදී ප්‍රීමියම් එකට සිංගප්පූර් ෆ්ලැට් රේට් එක අනුව ගොඩබාන දිනයේ කැලෙන්ඩර් මාසයේ සාමාන්‍ය අගය ගණනය කරනු ලබනවා. ඒ නිසා මේ ලෝකයේ වෙළඳ පොලේ පවතින මිල මේක සිංගල් ටෙන්ඩර් එකක් වුණත් ටර්ම් ටෙන්ඩර් එකක් වුණත් ඒක බලපානවා. සිංගල් ටෙන්ඩර් එකකදී නම් ඒ ගොඩබාන මොහොතේදී ආසන්න දවස් 5ේදී මිලත් ටර්ම් ටෙන්ඩර් එකකදී නම් ඒ ගොඩබාන මාසයේ කැලෙන්ඩර් මාසයේ මිලත් මේකට බලපානවා. ඒ අනුව යුද්ධය ආරම්භ වෙලා ගත වුණු දවස් කිහිපෙදී ලෝක වෙළඳ පොලේ එක් ඉන්ධනවල මිල ඉහළ යාම මෙහෙම වාර්තා කරලා තියෙනවා.
92 පෙට්‍රල් පෙබරවාරි 28 බැරල් එකක් තිබුණේ ඩොලර් 79.63යි. මාර්තු 5 වෙනිදා ඩොලර් 106.3යි. මාර්තු 12 වෙනිදා ඩොලර් 130.12යි. මාර්තු 16 වෙනිදා ඩොලර් 140.16යි. මාර්තු 19 වෙනිදා ඩොලර් 151.93යි. මාර්තු 20 වෙනිදා වෙනකොට පෙට්‍රල් 92 බැරල් එකක් ඩොලර් 150.61යි. යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 වෙනිදා සිට මාර්තු 20 දක්වා ඒ ගත වුණු කාලය තුලදී පෙට්‍රල් 92 බැරල් එකක් ඩොලර් 70.98කින් වැඩි වෙලා තිබෙනවා. ඒ කියන්නේ වැඩිවීම 89ක්. ඩීසල් වල මිල වැඩිවීම තිබෙන්නේ පෙබරවාරි 28 වෙනිදා ඩොලර් 92.26ට තිබුණු ඩීසල් බැරල් එකක් මාර්තු 4 වෙනිදා ඩොලර් 140.6යි බිඳුවට වැඩි වෙනවා. මාර්තු 10 වෙනිදා ඩොලර් 160.4යි බිඳුවට වැඩි වෙනවා. මාර්තු 13 වෙනිදා ඩොලර් 191.4යි 8ට වැඩි වෙනවා. මාර්තු 19 වෙනිදා ඩොලර් 222.5ට වැඩි වෙනවා. මාර්තු 20 වෙනිදා වෙනකොට ඒක ඩොලර් 222.01 පවතින්නේ. යනුව පෙබරවාරි 28 වෙනිදා ඉඳලා මාර්තු 20 දක්වා කාලය තුලදී ඩීසල් බැරල් එකක වැඩිවීම ලෝක වෙළඳ පොලේ ඩොලර් 129.76ක්. 141.41ක වැඩිවීමක් වාර්තා වෙලා තිබෙනවා. මර්බන් වර්ගයේ බොරතෙල් බැරල් එකක වැඩිවීම පෙබරවාරි 28 ඩොලර් 72.25ට තිබුණු බොරතෙල් බැරල් එකක් මාර්තු 2 ඩොලර් 81.41ක් වෙනවා. මාර්තු 5 ඩොලර් 93.19ක් වෙනවා. මාර්තු 10 ඩොලර් 102.43ක් වෙනවා. මාර්තු 12 ඩොලර් 119.87ක් වෙනවා. මාර්තු 19 එය ඩොලර් 125.9 ලෙස වාර්තා වෙනවා. මාර්තු 20 වෙනිදා වෙනකොට ඩොලර් 138.6යි බිඳුවක්. ඒ අනුව පෙබරවාරි 28 සිට මාර්තු 20 දක්වා මේ මර්බන් වර්ගයේ බොරතෙල් බැරල් එකක මිල වැඩිවීම ඩොලර් 66.35ක් සිට 92ක මිල වැඩිවීමක් තිබෙනවා. එතකොට මේ අතර වාරයේදී මීට වඩා සමහර දිනවල පෙට්‍රල් ඩීසල් හෝ බොරතෙල් බැරල් එකක මිල වැඩි වෙලා තිබෙනවා. සමහර දිනවල මීට වඩා යම් ප්‍රමාණයක් අඩු වෙලා තිබෙනවා. සමස්තයකට ගත්තොත් එimhe පෙබරවාරි 28 සිට මාර්තු 20 දක්වා කාලය තුලදී පෙට්‍රල් 92 බැරල් එකක වැඩිවීම ඩොලර් 70.98යි 89යි. ඩීසල් බැරල් එකක වැඩිවීම ඩොලර් 129.76යි 141ක වැඩිවීමක්. බොරතෙල් බැරල් එකක මිල වැඩිවීම ඩොලර් 66.3යි 92ක වැඩිවීමක්. ලෝක වෙළඳ පොලේ මේ බොරතෙල් සහ පිරිපහදු කළ තෙල් පමණක් නොවේ වැඩි වෙන්නේ. නැව් ගමනාගමනයේ සිදුවන බාධා නිසාත් ඒ වගේම පිරිපහදු වල සිදුවන අකණ්ඩ සැපයීමේ බාධා නිසාත් මේ බොරතෙල් වලත් පිරිපහත් තෙල් වලත් ප්‍රීමියම් එකක් වැඩි වෙලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් අපි පහුගිය මාස 14 පුරාම බොරතෙල් මිලදී ගැනීමේදී ප්‍රීමියම් එක තිබුණේ ඩොලර් 3කට වඩා අඩුවෙන්. පිරිපහත් තෙල් වලදී තිබුණේ ඩොලර් 4කට ආසන්න සීමාවේ. නමුත් මේ වන විට ඒ ඩොලර් 3 ඩොලර් 4 තිබුණු ප්‍රීමියම් එක ඩොලර් 45.54 ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. ඩීසල් වල නම් ඩොලර් 4 තිබුණු ප්‍රීමියම් එක ඩොලර් 45.48 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ අනුව ඔබට පේනවා ඇති එකක් ලෝක වෙළඳ පොලේ පිරිපහත් තෙල් සහ බොරතෙල් මිල ඉතා විශාල වශයෙන් වැඩි වෙනවා වගේම මේ තෙල් ගෙන්වා ගැනීමේදී ඒ ගණනය කරන ලබන ප්‍රීමියම් එකත් ඩොලර් 3.4 සිට ඩොලර් 45.50 දක්වා ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. දැන් අපි රටක් හැටියට මාර්තු මාසයේ පළවෙනිදා ඩීසල් මෙට්‍රික් ටන් 37000ක නැවක් ගෙනා ගත්තා. මේ මිල ගණනය කිරීමේදී ඒ මාර්තු පළවෙනිදා අපි ගොඩ බාපු නිසා දවස් දෙකක් පිටිපස්සට දවස් දෙකක් ඉස්සරහට ගියාට පස්සේ මේ මිල වැඩිවීම තුලට අපි ඇතුල්ලා තියෙනවා. මාර්තු 7-8 දවස්වල පෙට්‍රල් මෙට්‍රික් ටන් 37000ක නැවක් අපි ගෙනා ගත්තා. ඒ අනුව ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීම මේකට ඇතුළත් වෙලා තියෙනවා. ඊට අමතරව තවත් මාර්තු 25 වෙනිදා ඩීසල් මෙට්‍රික් ටන් 37000ක නැවක් කීමට නියමිතයි. ඒ ගණනය වන්නේ මේ ආකාරයට ඒක ඒ අපි දැනට ගෙනාගෙන තිබෙන සහ ආසන්නෙන් ඒමට නියමිත නැව්. ඊළඟට අපි බොරතෙල් ආනයනය කරලා අපේ පිරිපහදුවෙන් අපි දැවි තෙල්, නැෆ්තා, ඩීසල්, පෙට්‍රල් සහ ජෙට් ඒවා නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් අපේ
වෙළඳ පොලෙන් අපේ අවශ්‍යතාවයෙන් ඩීසල් වලින් 30%ක්, පෙට්‍රල් 20%ත් 25% ප්‍රමාණයක්, ජෙට් A1 70%ක් අපි සපයන්නේ පිරිපහදුවෙන්. ඒතර පිරිපහදුවට බොරතෙල් ගෙනා ගැනීමේදී තෙල් සංස්ථාව විසින් මාර්තු 24-25 මෙට්‍රික් ටන් 90000ක නැවක් ඇනෝම් කරලා තිබුණා. අප්‍රේල් 12-13 තවත් මෙට්‍රික් ටන් 90000ක නැවක් ඇනෝම් කරලා තිබුණා. නමුත් පවතින යුදමය තත්ත්වය අනුව මේ මාර්තු 24-25 පැමිණීමට නියමිත මෙට්‍රික් ටන් 90000 බොරතෙල් නැව පැමිණෙන්නේ නැහැ. අප්‍රේල් 12-13 පැමිණීමට නියමිත මෙට්‍රික් ටන් 90000 බොරතෙල් නැව පිළිබඳවත් යම් අවධානමක් පවතිනවා. ඒ නිසා මේ බොරතෙල් ආනයනය කරලා පිරිපහදු කළ තෙල් අපේ වෙළඳ පොළ සැපීමේදී ඩීසල් වල පිරිපහදුවෙන් සපයන 30% ප්‍රමාණය, පෙට්‍රෝලින් සපයන 20-25ක ප්‍රමාණය අපට සපයාගත නොහැකි වීමේ ගැටලුවක් පැන නැගිලා තියෙනවා. ඊට පිළියමක් ලෙස පසුගිය 5 වෙනිදා ටෙන්ඩර් එකක් කෝල් කළා. යනුවේ ටෙන්ඩර් එක මාර්තු මාසේ 17 වෙනිදා අවසන් වුණා. මොකද මේ ලෝකයේ පවතින යුදමය තත්ත්වය, එහි වර්ධනය වෙන ස්වභාවය අනුව මේ ආකාරයට නැව් ගමනාගමන සිදුවිය හැකි බාධා පිළිබඳව සලකලා සහ සමහර බොරතෙල් නැව් විශේෂයෙන්ම එය ලංකාවට එන්නේ නැහැ කියලා ස්ථිරව දැනගත්තට පස්සේදී අපි ශනික ක්‍රියාමාර්ග හැටියට මේකට මුහුණ දීම සඳහා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කළා. ඒ අනුව මේ මාර්තු 17 වෙනිදා අවසන් කරපු ටෙන්ඩර් එකෙන් අපට අප්‍රේල් 6-7 සහ අප්‍රේල් 7-8 කියන දවස්වලදී ඩීසල් මෙට්‍රික් ටන් 37000 නැව් දෙකක් පැමිණීමට නියමිතයි. දැවි තෙල් මෙට්‍රික් ටන් 30000ක් අප්‍රේල් 12-13 පැමිණීමට නියමිතයි. ජෙට් A1 මෙට්‍රික් ටන් 35000ක් අප්‍රේල් 10-11 පැමිණීමට නියමිතයි. පෙට්‍රල් මෙට්‍රික් ටන් 30000ක් අප්‍රේල් 16-17 පැමිණීමට නියමිතයි. ඊට අමතරව බොරතෙල් මෙට්‍රික් ටන් 30000ක නැවක් අප්‍රේල් මාසයේදී ගෙන්වාගෙන බලාපොරොත්තු වුණාට ඒක පැමිණෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒකට අමතරව ජුනි මාසයේදී මෙට්‍රික් ටන් 30000ක බොරතෙල් නැවක් පැමිණීමට නියමිතයි. මේවා තමයි මේ මාර්තු 17 වෙනිදා ටෙන්ඩර් එකෙන් අපිට ගෙන්වා ගැනීමට හැකියව තිබෙන තෙල් ප්‍රමාණය. දැන් අපේ පමණක් නෙවෙයි, කන්තිය නීතික සංස්ථා පමණක් නෙවෙයි අපේ මාකට් එකේ තෙල් සපයන්නේ. අපේ වෙළඳ පොලෙන් 43ක් තෙල් වෙළඳාම කරන්නේ පෞද්ගලික අංශය විසින්. ඒ අනුව මේ ලෝක වෙළඳ පොලේ ප්‍රීමියම් එකේ වැඩිවීම සහ පිරිපහදු කළ තෙල් වැඩිවීම විසින් පෞද්ගලික අංශය විසින් පසුගිය කාලය පුරාම ඒ සමාගම් රජයෙන් ඉල්ලා හිටියා මිල වැඩිවීමක්. මාර්තු 6 වෙනිදා උන් ඉල්ලා හිටියා රුපියල් 140ක මිල වැඩිවීමක්. මේ වන විට ඒ සමාගම් රුපියල් 200කට ආසන්න මිල වැඩිවීමක් ඉල්ලා හිටිනවා. එතකොට ඒ මිල වැඩිවීමෙන් යම් කොටසක් හෝ ලබා නොදුනහොත්, මොකද ඔවුන් පෞද්ගලික සමාගම්, ඔවුන් අලාභයක් තියාගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්නේ නැහැ. ඒ අනුව ඔවුන් තෙල් ආනයනය නොකරනවා. මොකද ඉදිරියේදී පැමිණීමට නියමිත නැව්වලට ඒ අදාළ ගාස්තු අය කර ගැනීමට අදාළ මිල යෙදවීමට හැකියාවක් නැති වුණොත් එහෙම ඔවුන් තෙල් ආනයනය කරන නතර කරනවා. එහෙම වුණොත් එහෙම අපේ මාකට් එකෙන් පොඩි ප්‍රමාණයක් නෙවෙයි පෞද්ගලික සමාගම් තෙල් ආනයනය කළේ 3%-4% නම් ඒක තෙල් සංස්ථාවට පියවා ගැනීමේ හැකියාවක් පැවතුණා. නමුත් අපේ මාකට් එකෙන් 43%ක්ම තෙල් වෙළඳාමේ යෙදෙන්නේ පෞද්ගලික අංශය නිසා, මේ පෞද්ගලික සමාගම් නිසා අපට මේ නොසලකා හැරිය නොහැකි ඔවුන්ගේ ඉල්ලීම තිබුණේ රුපියල් 200ක තෙල් මිල වැඩිවීමක්. අනිත් පැත්තෙන් තෙල් සංස්ථාවට මේ මොහොතේදී පාඩුවට තෙල් විකුණලා, අතිශය පාඩුවකට තමයි විකුණන්නේ. පාඩුවට විකුණලා ඊළඟට තෙල් ගෙන්වා ගැනීමේදී දැඩි අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා. මේක කෑෂ් ෆ්ලෝ එකේ ප්‍රශ්නයක් වෙනවා. දැන් මේ වෙලාවේදී තෙල් සංස්ථාව යම් ප්‍රමාණයකට හෝ මේ මිල වැඩිවීමට අනුගත වුණේ නැත්නම් ඔවුන්ට සිදු වෙන්නේ ඊළඟ නැව් වලින් තෙල් ගෙන්වා ගැනීමේදී අධික ණයක් ලබා ගන්න. ණයක් ගත්තොත් එහෙම අධික පොලියකට යටත් වෙන්න සිදු වෙනවා. එතකොට ඒකට තෙල් සංස්ථාවට ගෙවන්න සිදු වෙන්නේ යලිත් විශාල වශයෙන් තෙල් මිල වැඩි කළා තමයි. ඒ නිසා මේ තියෙන తত্ত্বය, මේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩිවීම, ප්‍රීමියම් එකේ තිබුණු
$115 ඩොලර් 3කට 4කට තිබුණු ප්‍රීමියම් එක 3ට 4ට තිබුණු ප්‍රීමියම් එක 45 50 57 දක්වා වැඩිවීම මේ ආදී සියලු කරුණු සැලකිල්ලට අරගෙන තමයි මේ මිල වැඩිවීම කරන්නට සිදු වුණේ. මේ මිල වැඩිවීමේදී එක පැත්තකින් ඒ සමස්ත මිල ඇත්තටම මේ ගෙන්වන ලද තෙල් වල සහ ඉදිරියේදී මේ පැමිණීම නියමිත තෙල් වල මිල ගණන් හදලා බැලුවොත් තෙල් මිලේ වැඩිවීම මීට වඩා වැඩි. නමුත් මේ මොහොතේදී ඒ ඉහළ මිල වැඩිවීම එක පැත්තකින් ආණ්ඩුව යම් කොටසක් දරාගෙන තිබෙනවා, සමාගම් යම් කොටසක් දරාගෙන තිබෙනවා. මොකද ඔවුන් බලාපොරොත්තු වෙනම මිල වැඩිවීම නෙවෙයි මේ ලබා දීලා තිබෙන්නේ. අනිත් පැත්තෙන් ජනතාව මතත් මේ මිල වැඩිවීමේ යම් කොටසක් පනවන්න සිදු වෙලා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයකට රුපියල් 100ක් රජය මගින් දරාගෙන තිබෙනවා. පෙට්‍රල් ලීටරයක රුපියල් 20ක් රජය මගින් දරාගෙන තිබෙනවා. ඒ සඳහා මාසයකට රුපියල් බිලියන 20ක් මිලියන 20000ක් රජය මගින් දරනවා. බිලියන 20ක් රජය මගින් දරනවා. සමාගම් මගින් යම් කොටසක් දරනවා. ඊටත් අමතරව තමයි මේ මිල වැඩි කරලා ජනතාව මත මේ මිල වැඩිවීම නිකුත් කරන්න සිදු වුණේ. ඉතින් මේ ආකාරයට තමයි මේ මිල වැඩි කිරීමට කටයුතු කරන්න සිදු වුණේ. මොකද මේ විදිහට රජ්‍යයත් යම් කොටසක් දරාගෙන සමාගම් යම් කොටසක් දරාගෙන මේ මිල වැඩි කිරීම නොකළොත් එහෙම රජයට පමණක් මේ බර දරා ගන්න සිදු වුණොත් අපට අවුරුද්දකට අමතර වශයෙන් ඩොලර් බිලියන 1.5ක අමතර වැය බාක් දරන සිදු වෙනවා. તો ඩොලර් බිලියන 1.5ක් අපිට අමතරව වැය කරන්න සිදු වෙනවා කියලා කියන්නේ ඔබ දන්නවා ඒකට එහිදී ඩොලර් එකට එන තෙරපුම වැඩි වෙනවා. ඩොලරයේ මිල ඉහළ යනවා. එය තෙල් වෙළඳාමට පමණක් නෙවෙයි, තෙල් ආනයනට පමණක් නෙවෙයි, බලශක්ති ආනයනට පමණක් නෙවෙයි, සමස්ත ආර්ථිකයට බලපානවා. අපේ ඩොලර් එක මිල ඉහළ ගියොත් එහෙම අපිට සීමා කරන්න බැරි ප්‍රමාණයකට සහ ඒක අපේ සංචිත වල බලපෑමක් කරනවා අනිවාර්ය වශයෙන්ම. එහෙම වුණොත් එහෙම ඔබ දන්නවා පහුගිය කාලේ වගේම සමස්ත ආර්ථිකයට ඒක දැඩි බලපෑමක් එල්ල කරනවා. රජයේ උත්සාහය පවතින්නේ මේ යුද්ධය ආශ්‍රිතව පැනනගිලා තිබෙන ලෝකයේ තත්ත්වය පිළිබඳව සැලකිලිට අරගෙන ඒ කළමනාකරණය කර ගනිමින් අපේ ආර්ථික කටයුතු වලට අවම බලපෑමක් වෙන හැටියට ආර්ථිකය පවත්වාගෙන යමින් අකණ්ඩ බලශක්ති සැපයීමක් සිදු කිරීම. ඒක තමයි රජයේ පරමාර්ථය. මොකද මේකෙදී රට වහලා ආර්ථිකයේ හකුලෝල යනවා නම් මේ තත්ත්වය වෙනස්. හැබැයි අපි රටක් හැටියට ඉන්නේ එහෙම තැනක නොවේ. අපි 2022 පැවතුණු ආර්ථික අර්බුදයෙන් දැන් ගොඩ එන්න පටන් අරගෙන යම් ස්ථාවරත්වයක් අත්පත් කරගනිමින් ඉන්නවා. 2025 වර්ෂයේදී ආර්ථිකයට අදාළ සංඛ්‍යාලේඛන, සංචිතවල වැඩිවීම, ආර්ථික වර්ධනය, විදේශ ප්‍රේෂණ, අපනයන ඉපයීම්, සංචාරක ව්‍යාපාරයේ ඉපයීම්, රාජ්‍ය ආදායම, බදු ආදායම, වියදම් කළමනාකරණය, ඒ වගේම ප්‍රාථමික ගිණුමේ ශේෂය, අයවැය පරතරය මේ ආදී සියලු සංඛ්‍යාලේඛන බැලුවට පස්සේදී ඔබට පේනවා ඇති රටක් හැටියට අපි ආර්ථිකයේ යම් ස්ථාවර මට්ටමකට අරගෙන එමින් තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ කිසිසේත්ම ආර්ථිකය වහන්න අකුලවන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ලෝකයේ තත්ත්වයක් තේරුම් අරගෙන ඒ තත්ත්වයට මුහුණ දෙමින් අපේ ආර්ථික ස්ථාවරත්වයටත් අවම හානියක් වෙන මම කියන්නේ ඒක බිඳුවයි කියලා. නමුත් ඒක බලපෑමක් අනිවාර්ය වශයෙන්ම තියෙනවා. ඒ බලපෑම අවම කරගනිමින් ආර්ථිකය පවත්වාගෙන යන්නත් අනිත් පැත්තෙන් ජනතාවගේ දෛනික ජීවිතයට වන බලපෑම අවම කරමින් පවත්වාගෙන යන්නටත් මේ මොහොතේදී මේ ඉන්ධන මැලි වැඩි කිරීමට කරන්න සිදු වුණා. ඉතින් මේ ඔබට පේනවා ඇති ලෝකයේම රටවල් මේ තත්ත්වයට මුහුණ දීමේදී අනුගමනය කරන එක දෙයක් තමයි මේ ඉන්ධන මිල වැඩි කරන්න සිදු වෙන එක. ඉතින් අනුව අපි කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි ජනතාවගේ ඉල්ලන්න කැමති දැන් මේ යුද්ධය පිළිබඳව කාටවත් පුරෝකථනය කරන්න බෑ. ඒක ඇමරිකා එක්සත් ජනපදයට හෝ ඊශ්‍රායලයට හෝ ඉරානයට හෝ තදාසන් රටවලට හෝ යුද්ධය අවසන් වෙන හෙටද අනිද්දාද සතියකින්ද දෙකකින්ද කියන එක කියන්න පුළුවන් කමක් නැහැ. අපේ අපේක්ෂාව යුද්ධය හැකි ඉක්මනින් අවසන් වේවා යන්න. යුද්ධය හෙට අවසන් වුණත් මේ ආර්ථිකයට විශේෂයෙන් තෙල් නිෂ්පාදන යටිතල පහසුකම් වලට එල්ල වෙලා තිබෙන බලපෑම අනුව අපේ ආර්ථිකයට යුද්ධයෙන් වල බලපෑම එක රැයින් එක මොහොතින් අවසන් වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕන. මේ සියලු කණ්ඩායම් එක මේසයකට ඇවිල්ලා සාකච්ඡා කළා
එක දවසකදී යුද්ධය මුළුමනින්ම අවසන් කරන තීන්දුවක් ගත්තත් අද වන විට මේ පිරිපහදු වලට නිෂ්පාදනාගාර වලට ඒ එල්ල වෙලා තිබෙන බලපෑම නිසා අනිවාර්ය වශයෙන්ම තෙල් සැපයීමේ ප්‍රශ්නයක් පැන නගිනවාම තමයි. ඉතින් ඒකත් එක්ක තමයි මේ ආර්ථික කළමනාකරණය කර ගැනීම සඳහා මේ කටයුතු කළේ. එතනදී එකක් ලෝකේ හැම රටකම කරනවා වගේ තෙල් මිල යම් ප්‍රමාණයකට ඉහළ දාන්න සිදු වෙනවා. ඒ අපේ භාණ්ඩාගාර දරාගත හැකි ප්‍රමාණය භාණ්ඩාගාරයේ දරා ගනිමින් ඒ වගේම එක පැත්තකින් සමාගම් මේ Tamanට සිදුවන පිරිවැය යම් කොටසක් කැප කරමින් අනිත් පැත්තෙන් ජනතාවටත් මේ තෙල් මිල වැඩිවීමක් දරා ගන්නට සිදු වෙනවා. ඒ අතරේදී අනිත් පැත්තෙන් අනිවාර්ය වශයෙන්ම අපි මේ බල ශක්ති පරිභෝජනය අඩු කර ගැනීම සඳහා කටයුතු කළ යුතුමයි. ඒකට එක ක්‍රමයක් ලෙසට QR කේතය හඳුන්වා දීලා තියෙනවා පහුගිය මාර්තු 15 වෙනිදා ඉඳලා. ඒ අනුව ගත වුණු දින කීපයේදී QR කෝඩ් එක සඳහා ලියාපදිංචි වාර්තා වෙන්නේ මේ හැටියට මාර්තු 15 වෙනිදා 42899යි මාර්තු 16 වෙනිදා 3,37,068යි මාර්තු 17 වෙනිදා 3,95,349යි මාර්තු 18 වෙනිදා 3,01,463යි මාර්තු 19 වෙනිදා 6,54,342යි මාර්තු 20 වෙනිදා 3,29,687යි මාර්තු 21 වෙනිදා 2,18,909යි මාර්තු 22 අද උදෑසන 8:45 වන විට 15,133ක් QR කේතය සඳහා ලියාපදිංචිලා තිබෙනවා. ඒ අනුව සමස්තයක් හැටියට මේ වන විට පද්ධතිය තුළ මුළු ලියාපදිංචීම් සංඛ්‍යාව 59,95,365යි. දල වශයෙන් මිලියන 5.99ක්. කියන්නේ මිලියන 6ක් මේ වන විට QR කෝඩ් එක රෙජිස්ටර් කරගෙන තියෙනවා. මාර්තු 15 වෙනිදා මේ දක්වා නව ලියාපදිංචි වීම මේ මිලියන 6න් නව ලියාපදිංචි වීම මිලියන 2ක් හැටියට වාර්තා වෙනවා. QR කේතය ලබා ගැනීමේදී මෙතෙක් ලැබිලා තිබුණු පැමිණිලි අනුව අපි දුරකථන අංකයක් වෙනම හඳුන්වා දුන්නා 07660191919 ඒ සියලු පැමිණිලි හඳුනාගෙන මේ වන විට දෝෂ සම්පූර්ණයෙන් වගේ निराකරණය කළා තිබෙනවා. ඒ වගේම මෙවැනි අවස්ථාවකදී අපි ජනතාවගේ යලි යලි ඉල්ලන්නේ මේ පරිභෝජන සීමා කිරීම සඳහා කටයුතු කළ යුතුමයි. අපි අද උදෑසන සිට එක් රථ වාහන වර්ගය සඳහා වාහන කාණ්ඩ සඳහා නිකුත් කරන තෙල් ප්‍රමාණය සීමාව වැඩි කළත් ඔබ සවිඥානිකව දැනුවත් වීමක් සහිතව පරිභෝජනයේ යම් ප්‍රමාණයකට සීමා කරන්න කියන ඉල්ලීම අපි කරනවා. රජයේ පැත්තෙන් එකට අපි අපේ ආදර්ශය ලබා දෙනවා. ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුව අනුව සියලු අමාත්‍ය ශ්‍රේෂ්ඨකමට දැනුම් දීලා තිබෙනවා. රජය මගින් බලශක්ති පරිභෝජනය අඩු කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න කියලා. එයට පහසුවක් හැටියට තමයි බදාදා දින රජයේ නිවාඩු දවස බවට පත් කළේ. ඒ වගේම රජයේ වාහන සහ රජයේ ගොඩනැගිලි භාවිතා කිරීමේදී මේ ක්‍රියාවලිය අනුගමනය කරනවා එක අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව විසින්. පෞද්ගලික අංශයටත් අපි ඉල්ලීම කළා තිබෙනවා. සාමාන්‍ය පුරවැසියන්ට අපි ඉල්ලීම කරන්නේ බලශක්ති පරිභෝජනය, විදුලිය සහ ඉන්ධන මේ දෙකම පරිභෝජනය දැනුවත්ව අඩු කිරීම සඳහා කටයුතු කරන්න. mindful consumption විශේෂයෙන් මේ අංශ දෙකේදී ඉන්ධන සහ විදුලියේදී මේ පරිභෝජනය අඩු කර ගැනීම සඳහා කටයුතු කරන්න. මොකද මේ තෙල් මිල ඉහළ යන වේගය අනුව අපට රටක් හැටියට මේකට මුහුණ දීමේදී අපේ සීමාවන් පවතිනවා. ඔබේ කවුරුත් දන්නවා. භාණ්ඩාගාරෙන් දැරියක සීමාවක් පවතිනවා. ජනතාව මත මේ බර පැටවේක සීමාවක් පවතිනවා. ඒ වගේම සමාගම් වලටත් ඒ සීමාව පවතිනවා. ඒ නිසා අපිට කළ යුතු කළ හැකි එක දෙයක් තමයි මේ පරිභෝජනය දැනුවත්ව යම් ප්‍රමාණයකට සීමා කරන එක. දෛනික ජීවිතයේ සමහර අනවශ්‍ය පරිභෝජනයන් අඩු කරන එක. ඒ වගේම මෙවැනි අවස්ථාවකදී ලෝක වෙළඳ පොලේ පවතින මෙවැනි මිල ඉහළ යාම, ඒ වගේම භාණ්ඩ සැපයීමේ සමහර පවතින ප්‍රමාදයන් විසින් තැන් තැන්වල කළු කඩ ජාවාරම් නිර්මාණය වෙනවා. මේක අපේ රටේ පමණක් නෙවෙයි ලෝක නිර්මාණලා තිබෙනවා. මේ සඳහා අපි පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මැදිහත් කරගෙන නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මේ QR කේතය ලබා ගැනීමේදී නීත්‍යානුකූල වාහන හිමිකරුවන්ට
එම QR කේතය බාගත කරගත නොහැකි වන අයුරින් නීති විරෝධී අන්දමින් QR කේතය බාගත කරගෙන අවභාවිතා කරලා තිබෙන කණ්ඩායම් ජංගම දුරකථන අංක 153ක් මේ වනිට හඳුනාගෙන තිබෙනවා. ඒ සියලු දුරකථන අංක පිළිබඳව නීතිමය කටයුතු කිරීම සඳහා පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට රටේ ස්ථාන ගණනාවක මගේ තිබෙන වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළදී ස්ථාන 79කදී අත්අඩංගුව කරගෙන තිබෙනවා නීති විරෝධී ලෙස තෙල් ගබඩා කරගෙන හිටපු අය. මේ නීතිය ක්‍රියාත්මක කරනවා. මොකද සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය යම් මට්ටම පවත්වා ගැනීම සඳහා පවතින තෙල් ප්‍රමාණය කවුරු හරි නීති විරෝධී ලෙස කූට අරමුණු සහිතව ගොඩ ගහගෙන ඉන්නවා නම් ගබඩා කරගෙන ඉන්නවා නම් ඒට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි පොදු ජනතාවගේ පැවැත්ම වෙනුවෙන් සමාජයේ පැවැත්ම වෙනුවෙන්. ඒ අනුවත් කටයුතු කරගෙන යනවා. ඉතින් අපේ ඉල්ලීම තිබෙන රජය හැටියට මේ නීති විරෝධී කටයුතු කරන්න යන්න එපා. එවැනි කූට අරමුණු ඔස්සේ තෙල් ගොඩ ගහ ගැනීම ඔබට කිසිම සුගතියක් වෙන්නේ නැහැ. අනිවාර්ය වශයෙන් ඔබට එරෙහිව නීති ක්‍රියාත්මක වෙනවා. එවැනි පුද්ගලයන් විරුද්ධව සමස්ත ජනතාව පිළිලන්නේ මෙවැනි ක්‍රියාවලට අනුබල දෙන්න එපා, උදව් කරන්න එපා, සහයෝගය දෙන්න එපා. එවැනි තොරතුරු තිබෙනවා නම් පොලිසියට වාර්තා කරන්න. අනිත් පැත්තෙන් මම යලිත් කියන්නේ මයින්ඩ්ෆුල් කන්සම්ප්ෂන් එක ඔබ දැනුවත්ව මේ විශේෂයෙන්ම බලශක්ති පරිභෝජනය, තෙල් සහ විදුලිය පරිභෝජනය සීමා කිරීමකට ලක් කරන්න. ඒ සඳහා සියලු මාධ්‍ය ඒ මාධ්‍යවල මම හිතනවා මේ වෙලාවේ සමාජමය කාර්යභාරය වඩා තීව්‍ර විය යුතුයි කියලා. මීට කලින් නේද මොන විදියට කරුණු වාර්තා කළත් රටක් හැටියට මෙවැනි වෙලාවකදී ඔබ හැමදෙනාම මේ බලශක්ති පරිභෝජනය අවම කරගන්නත් ඒ ඔස්සේ අපේ ආර්ථිකයට වන බලපෑම අවම කරගෙන මේ කුණාටු සහිත සමයකදී මේක ලෝකයේම පවතින තත්වයක් මෙවැනි ආකාරයේ කුණාටුවකදී මෙවැනි ආකාරයේ අර්බුදකාරී සමයකදී මේ අර්බුදයෙන් ඒ කලාපය පහු කර ගැනීම සඳහා අවශ්‍ය කරන සමාජ දැනුවත් කිරීම සහ සමාජයේ යම් එකඟතාවයකට ඒකමිතිකට පත් කර ගැනීමට ඔබට දිය හැකි සහාය අතිවිශාලයි. ඒ වෙනුනොත් වැඩ කටයුතු කරන්න කියන එක මාධ්‍යවේදීන්ගම ඉල්ලන්න කැමතියි. බොහොම ස්තුතියි. අපි මීළඟට ආරාධනා කරනවා ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිතුමාට ඩී.ජේ. රාජකරුණා මහතාට khනිජ තෙල් නීතිගත සංස්ථාව පාර්ශවයෙන් ඉන්ධන සැපයීම සහ මෙහි ඉදිරි කටයුතු පිළිබඳව අදහස් දැක්වීම සඳහා. සුබෝදෑසනක් සියලුම දෙනාට. මම හිතන්නේ ඇමතුමාගේ සියලුම කටයුතු සියලුම දේවල් කාරණා ටික පැහැදිලි වුණා. එහින්දා මම හිතන්නේ අපිට ඇයි මේ මිල වැඩිවීම ඉක්මන් කරන්න උනේ කියන එක පිළිබඳව මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මිල වැඩි කිරීම පිළිබඳව ආපහු මම හිතන්නේ විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීම තමයි උනේ. මේ තියෙන්නේ සාමාන්‍ය ලෝක වෙළඳ පොලේ මිල පෙර තිබිච්ච විදිය. මේ තියෙන්නේ යුද්ධේ පටන් ගත්තට පස්සේ මිල වැඩිවීම. එතකොට ඔයගොල්ලෝ පේනවා මේ වැඩිවීම කොහොමවත් තාම අඩු වෙන ගතියක් නැහැ. එක දිගට වැඩි වෙන එකක් තියෙන්නේ දිගින් දිගටම. මේ තියෙන්නේ ක්‍රූඩ් ඔයිල් වල මිල. ඒකත් ඒ ආකාරයෙමයි. මේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් වල ඉඳගෙන මේ තියෙන chart එක. මෙහෙම තිබිච්ච එක වැඩි වෙන්න ගත්තා. තාම ඒ විදිහටම වැඩි වෙනවා. එතකොට ඔයගොල්ලෝ දකිනවා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා සංචිත වෙත දෙපාර්ශ්වය විසින්ම. එතකොට මේ අවදානම දිගින් දිගටම පවතිනවා කියන එකේ ඉඳකට තමයි අපි තීන්දුව තීරණ ගන්න සහ අපේ සැලසුම් හදන්න වෙලා තියෙන්නේ. ඒකින්ද විශේෂයෙන්ම ගත්තොතින් අවදානම් පහව ගිහිල්ලා නැහැ. ඒකට අපි අනිවාර්යයෙන්ම රටක් හැටියට ජනතාව හැටියට ඒක රාශි වෙලා මුණ දෙන්න ඕනේ. දැන් අපි ඩීසල් ගත්තොතින් අමතුමා පැහැදිලි කරා 141කින් ලෝක වෙළඳ පොලේ මිල වැඩි වෙලා තියෙනවා. ඩොලර් ගත්තොතින් අපි දෙවනිදාට සාපේක්ෂව ගිය මාසේ දෙවනිදා 27 වෙනිදා 28 වෙනිදා යුද්ධ පටන් ගන්නේ 28 වෙනිදාට සාපේක්ෂව ගත්තොතින් ඩොලර් 129.76කින් ඩීසල් මිල වැඩි වෙලා තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපි අපේ ගණනේ තියෙන්නේ 1 ඩොලර් එකකට රුපියල් 2කින් විතර අපි තෙල් වැඩි වෙන්න ඕනේ. ඒකේ ඉෆෙක්ට් එකක් එනවා අපේ කොස්ට් එකට. එතකොට මෙතන 130ක් කියලා ගත්තොත් රුපියල් 260කින් විතර අපිට බලපානවා අපේ කොස්ට් එකට බලපානවා මේ ඩීසල් මිල. ඒ වගේම තමයි පෙට්‍රල් ගත්තොතින් 89ක්. එතකොට රුපියල් 71ක්
ඩොලර් 71කින් වැඩි වෙලා තියෙනවා. 71ක් කියන්නේ රුපියල් 140කින් 140කින් 150කින් විතර වැඩි වෙන්න ඕනේ. හැබැයි මේ ලෝක වෙළඳ පොලේ මිල ඊට අමතරව ප්‍රීමියම් එක දැන් උනේ පහුගිය දවස්වල දැන් අපි මේ අර්බුදේ පටන් ගන්නකොටම පළවෙනි බෝම්බ එක ගහනකොටම ජනතාව පෝලිං වලට ගියා. එතකොට ඒ වෙලාවේ සාමාන්‍ය ඉල්ලුම විශාල වශයෙන් වැඩි වුණා. එතකොට ඒ වෙලාවේ අපි පැහැදිලි කරා මෙන්න මෙච්චර ඒ වෙලාවේ අපිට තිබුණේ ජනතාවට අර්බුදේ තිබුණා අපේ තෙල් සැපයුමට බාධා ඇති වේවිද කියලා. අපි ඊටමත් පැහැදිලිව කිව්වා අපිට දවස් ගණන් කියලා කිව්වා ලබන මාසයේ අවසානයේ දක්වා අපිට තෙල් පවතිනවා සැපයුමේ බාධාවක් වෙන්නේ නැහැ කියලා. හේතුව අපිට බොරතෙල් ඇටියට එනවට විතරයි ගැටලුව තිබුණේ. පිරිපහදු තෙල් ඇටියට එන ඒවත් තිබුණේ අපිට යුද්ධමය කලාපෙන් නෙවෙයි. ඒ ගණන් ටික අපි පැහැදිලි කරලා කිව්වා මෙන්න මේ දින දක්වා අපිට තෙල් තියෙනවා බය වෙන්න එපා කියලා. නමුත් සතියකට වැඩි කාලයක් ජනතාව පෝලිං වල ඉඳලා තෙල් පරිභෝජනය කරා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපේ අර අඩුවට තිබිච්ච අපි ගෙනල්ලා තිබිච්ච සංචිත සම්පූර්ණ ඉවර වෙලා අපිට පළවෙනි දවස් 10 ඇතුළත මෙට්‍රික් ටන් 57000ක් ගිහිල්ලා තිබුණා ඩීසල්. පෙට්‍රල් ගිහිල්ලා තිබුණා 45000ක්. එතකොට ඒක දරා ගන්න බැරි වෙච්ච හින්දා තමයි ඊට පස්සේ අපිට වැඩිපුර ගෙන ආපු තෙල් වල වැඩි මිල වැඩි වෙච්ච ප්‍රීමියම් වගේ ලෝක වෙළඳ පොලේ මිල වැඩි වෙච්ච තෙල් වලට තමයි අපි 10 වෙනිදා තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණේ. නමුත් ඊට පස්සේ QR කේතය අඳුන්ලා දීලා ඒ කටයුතු කරත් සමහර ලාවට ජනතාව පෝලිං වල ඉඳගෙන තෙල් අරගෙන ගියා. ඒතකොට 21 වෙනිදා ඉඳන් පහුගිය කාලේ වෙනකන් මේ 21 වෙනිදා වෙනකන් ඩීසල් 50කින් පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. නිකුත් වෙලා තියෙනවා. සුපර් ඩීසල් ගත්තොත් 64කින් වැඩි වෙලා තියෙනවා. 92 ගත්තොත් 56කින් වැඩි වෙලා තියෙනවා. එතකොට ඊට අමතරව දැන් වෙලා තියෙන්නේ අර ලෝක වෙළඳ පොලේ මිලට අමතරව අලුතෙන් එන නැව්වල ප්‍රීමියම් එකයන් වැඩි වෙලා තියෙනවා. දැන් මේ අර්බුදේ මතුවෙන්නේ අපිට ඇත්තටම මේ පිරිපහදු තෙල් නෙවෙයි අපේ 24 25 බොර තෙල් නැවක් එන්න තිබුණා. ඒ බොර තෙල් නැව එන්නේ නැහැ. ඊට පස්සේ 12 13 බොර තෙල් නැව එන්නේ නැහැ. එතකොට ඒකත් එක්ක තමයි අර්බුදේ මතුවෙන්නේ. එතකොට අපි ක්ෂණික මිලදී ගැනීමකට ගියා. එතකොට ඒකේ 17 වෙනිදා තමයි ඒ ටෙන්ඩර් ඕපන් වුණේ. ඒකේ ප්‍රීමියම් එක ඉතා විශාලයි. එතකොට දැන් අන්න දැන් අතේ තියෙන තෙල් ටිකක් ඉවර වෙලා ඒ එන තෙලුත් එක්ක දැන් එක නමක් එනවා මේ මාසේ අන්තිමේ. අනේ සියල්ල ඒක රාශි වෙලා තමයි මේ මිල වැඩි කිරීම කරන්න සිද්ධ වුණේ. මේ වෙනකොට අද වෙනකොට ඩීසල් නිකුත් වෙලා තියෙනවා 1,44,707ක්. ඒ කියන්නේ සාමාන්‍ය නැව් 4ක විතර තෙල් පහුගිය මාසේ මේ 20 වෙනිදා වෙනකොට නිකුත් වෙලා තියෙනවා. 92 පෙට්‍රල් නිකුත් වෙලා තියෙනවා 1,06,464ක්. ඒ කියන්නේ 2.8ක් වගේ නැව්. ඒ කියන්නේ නැව් 3ක විතර තෙල් දැන් නිකුත් වෙලා තියෙනවා. එතකොට මෙතුම පැහැදිලි කරා වගේ දැන් ඊගාවට අර අනිත් සමාගම් වල නැව් ආවා. ඒ වගේ මේ ප්‍රීමියම් එකේ වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි තෙල් වැඩි කිරීම ඉක්මන් කරන්න සිද්ධ වුණේ. එතකොට අපිට දැන් වැඩි කරපුවම මේ ගණනයන්ට අනුව ඩීසල් පෙට්‍රල් ලීටරයක් හරියට නම් 430ක් කොස්ට් වෙනවා දැන්. නමුත් 398කට විකුණන්නේ. එතකොට රුපියල් 32.72ක් පාඩු වෙනවා. ඩීසල් ලීටරයක් 586ක් කොස්ට් වෙනවා. 586.756ක් කොස්ට් වෙනවා. අපි විකුණන්න තීරණය කරලා තියෙන 382කට ඒකෙන් 204.756ක පාඩුවක් සිද්ධ වෙනවා. භූමි තෙල් ලීටරයක් 395ක් කොස්ට් වෙනවා. විකුණන්නේ රුපියල් 255කට 140ක් කොස්ට් පාඩුවක් සිද්ධ වෙනවා. ඒක තමයි එකකින් භාගයක් රජයේ දරා ගන්න තීන්දුව කරලා තියෙන්නේ. භාගයක් තෙල් සංස්ථාව දරා ගන්න තීන්දුව කරලා තියෙන්නේ. තෙල් සංස්ථාව අනිකුත් සමාගම් ඉතුරු ප්‍රමාණය තමයි ජනතාවට දරන්න තීන්දුව කරලා තියෙන්නේ. ඉතින් මෙතන ගැටලුව තියෙන්නේ අපිට අපේ දැන් තියෙන බොරතෙල් 24 25 බොරතෙල් නැව එන්නේ නැති වුණාම අපිට පිරිපහදුව ගමන් කරගන්න පුළුවන් වෙන්නේ ලබන මාසයේ මැද වෙනකම් විතරයි.
එතකොට පිළිපහදුව නවතිනවත් එක්කම අපිට දැවිතෙල් වලින් තමයි දැවිතෙල් සහ නැප්තා කියන දෙක. අපේ පිළිපහදුවෙන් එනවා. ඒ දෙකම අපි භාවිතා කරන්නේ විදුලිය සඳහා. එතකොට විදුලිය සඳහා බරපතල ගැටලුවක් එනවා. ඒ හින්දා තමයි අපි ක්ෂණික මිලදී ගැනීමෙන් අපි 17 වෙනිදා ටෙන්ඩර් එකෙන් අපි දැවිතෙල් ඉල්ලුවේ. අපිට දැවිතෙල් වලට ටෙන්ඩර් එකක් ආවා. ඒ නැවෙනවා අපිට ලබන මාසේ 12 13. එතකොට ඒ ගැටලුව විසඳෙනවා. නමුත් නැප්තා අපිට එන්නේ නැහැ. නැප්තා අපිට ගන්න බෑ. ඒ වෙනුවට ඩීසල් පරිභෝජනය කරන්න සිද්ධ වෙනවා. ඒ හින්දා තමයි මෙච්චර ඩීසල් නැව් ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙන්නේ. ඒ මිල ආපහු වැඩි වෙනවා. ඒ හින්දා තමයි ඇමතුමා පැහැදිලි කරේ ජනතාව තේරුම් ගන්න ඕනේ. දැන් රැයට ඕගොල්ලන්ට ලයිට් එන්නේ මින් ඉදිරියට මේ අර්බුදෙ හින්දා ඩීසල් වලින්. ඒතකොට ඩීසල් ලීටර එක මිල 140කින් වැඩි වෙලා. එතකොට සියලුම ජනතාව මේක හරියට තේරුම් අරන් එක ලයිට් එකක් හරි නිවලා. අර සයින් බෝඩ්ස් ටික නිවලා. ඔය පාරවල් වල තියෙන ලයිට් ටිකවත් නිවලා මේ අර්බුදයට එකතු වුණොතින් මම හිතන්නේ අපිට තව දුරටත් ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට ඒ පැත්තෙන් ජනතාවගේ කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම QR කේතය හරහා මිල අපි වැඩි කරලා දීලා තියෙනවා කෝටාව. ඒ කෝටාව වැඩි කරන්න එක හේතුවක් තමයි මේක රජයේ ප්‍රතිපත්තියේ තියෙන්නේ ආර්ථිකය හකුලන්න නෙවෙයි මේ කෝටාව. ඇත්තටම ඉදිරිපත් කරේ අනිවාර්යයෙන්ම ආර්ථිකය දුවන්න ඕනේ ජනතාව මේක පරිභෝජනය කන්ට්‍රෝල් කරගන්න ඕනේ කියන එකත් එක්ක. එතකොට පහුගිය දවස්වල වෙච්ච සාකච්ඡා සහ කමිටුවල තිබිච්ච ඒවා වල හැටියට ආපු යෝජනා ආර්ථිකයට වෙන්න පුළුවන් බලපෑම් සමහර ප්‍රවාහන ක්ෂේත්‍රය, සේවා ක්ෂේත්‍රය, රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වා ගැනීම යාම, එහෙම නැත්නම් පොදු ප්‍රවාහනය පවත්වාගෙන යාම, ඒ සියලුම කාරණා සැලකිල්ලට අරගෙන තමයි කෝටාව යම් ප්‍රමාණයකට වැඩි කරලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ මේ කෝටාව වැඩි වෙනවත් එක්කම ජනතාවට ආපහු තෙල් රැස් කිරීම, පෝලිං වල ඉන්න එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒවට අවශ්‍ය ප්‍රමාණය ලැබෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ගත්තොත් කාර් එකක ඉස්සෙල්ලා තිබුණේ ලීටර් 15යි ඒක 25 දක්වා වැඩි කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඇවරේජ් එක 12ක් කියලා දිව්වොත් per ලීටර් එකට 1286ක් විතර වාහනේ දුවන්න පුළුවන්. අපි ට්‍රී වීල් එකක් ගත්තොත් ඒ විදිහට ලීටරේට 30ක් වැඩ කරනවා නම් ඒගොල්ලොන්ට 2571ක් විතර දුවන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝගේ කාර්යය කරගන්න හැකියාව තියෙනවා. වෑන් එකකටත් ඒ වගේමයි ලීටර එකට 40ක් තිබුණේ ඒක 50 දක්වා වැඩි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් 1700ක් විතර දුවන්න පුළුවන්. ලොරියකට මේ තියෙන වැඩි ලොරි වල වෙනසක් කියලා තිබුණ නැහැ. 200ක් තිබුණේ ඒගොල්ලන්ට රුපියල් සාමාන්‍ය කිලෝමීටර් 3429ක් විතර දුවන්න පුළුවන්. එතකොට එහෙම ගත්තට පස්සේ මම හිතන්නේ ආර්ථිකයට ඇති වෙන බලපෑම එහෙම ගැටලුවක් වෙන්නේ නැති වෙන විදියට ඒක වැඩි වෙලා තියෙනවා. නමුත් ට්‍රිප් ගිහිල්ලා එහෙම නැත්නම් වෙන අනික කාරණා සඳහා යන්නේ නැතුව ඒ ටිකෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙවි කියන එක විශ්වාස කරනවා. ඊට පස්සේ තෙල් සැපයුම ගත්තොත් අපි මේ වෙනකොට අපේ 17 වෙනිදා අපි ක්ෂණික මිලදී වැඩින් වලට ගිහිපු එකත් එක්ක අපිට ඩීසල් වලට ඊට පස්සේ 92 පෙට්‍රල් වලට දැවිතෙල් වලට අපිට ආපු ටෙන්ඩර් හින්දා අපිට ලබන මාසයේ කිසිම ගැටලුවක් නැතුව අපිට ගමන් කරන්න පුළුවන් තියෙනවා. ඒක තහවුරු වෙලා තියෙනවා. තෙල් සැපයීමේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. බොරොත් අපිට දැවිතෙල් නමක් 12-13 පැමිණෙන හින්දා ඒ හින්දා සැපයීමේ කිසිම ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ. ක්‍රූඩ් වලට අපිට ඇවිල්ලා තියෙනවා 6 වෙනි මාසේට නැවක් ඇවිල්ලා තියෙනවා 19-20. එතකොට ක්‍රූඩ් නැවක් ආපහු එන්නේ දැනට තියෙන විදිහට 19-20. නමුත් අපි දිගින් දිගටම ටෙන්ඩර් කෝල් කරනවා. ඊට අමතරව අන්සොලිසිටඩ් ඔෆර්ස් ඒ කියන්නේ ටෙන්ඩර් එකෙන් පිට වුණත් අපිට කැබිනට් අනුමැතියක් අරගෙන තියෙනවා. එහෙම කවුරු හරි තෙල් ගේනවා නම් ඒකට අවස්ථාව ලබා දෙන්න. එතකොට එහෙම කට්ටිය දැන් සමහරලාවට අපිට කෝල් කරනවා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කවුරු හරි තෙල් ගේන්න පුළුවන් නම් ඒගොල්ලෝගේ ඔෆර් එක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊමේල් කරන්න පුළුවන්. ඒක කොපි කරන්න පුළුවන් තෙල් සංස්ථාවට. ඊට පස්සේ කැබිනට් එකෙන් කොමිටි එකක් පත් කරලා තියෙනවා. ඒ කොමිටි එක ඉවැලුවේට් කරලා ඒක දෙන්න පුළුවන් එකක්ද කරන්න පුළුවන් එකක්ද කියලා බලලා ඒකට අවශ්‍ය බොන්ඩ් එක තියාගෙන ඩොලර්
මිලියන එක බොන්ඩ් එකක් තියාගෙන අපි දීලා බලනවා අපිට ඒක ගන්න පුළුවන්ද කියලා. ඒ වගේ මේ වෙනකොට දෙකක් දීලා තියෙනවා. ඒ සියල්ල අපි අඛණ්ඩ තෙල් සැපයුමක් සඳහා ගැනපු ක්‍රියාමාර්ග. ඒ හින්දා මේ වෙනකන් කිසිදු ආකාරයකට අපිට තෙල් සැපයුමේ බාධාවක් ඇති නොවන විදිහට අපිට මේක පාලනය කරගෙන යන්න සියලුම ක්‍රියාමාර්ග ගන්න තියෙනවා හැකියාව තියෙනවා. ඒකින්ද අනිත්‍ය වියක් අවශ්‍ය කරගන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ මේක අපි සියලු දෙනා එකතු වෙලා කළමනාකරණය කර ගැනීම යම් කැපකිරීමක් කිරීම සහ තෙල් අවම විදියට පරිභෝජනය කිරීම විදුලිය අවම විදියට පරිභෝජනය කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ.